Hey guys, welcome to my very first vlog. අද මං ribbon වලින් cute flower bouquet එකක් හදන හැටි ඔයාලා එක්ක share කරන්න යන්නේ. හරි, දැන් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මුලින්ම ribbon එක අපි කපා ගන්න ඕනි මල් පෙත්තේ size එකට. එතකොට මම ඒකට පාවිච්චි කරන්නේ ATM card වල දෙන කවර්ස් දෙනවනේ ඒකට දාන ඉස්සර නම් දුන්නා. අන්නේ කවර් එකක් මේ පළලට තමයි මම මේ රිබන් එක කපා ගන්නෙ. එතකොට රෝස් මල්ක එක පෙත්තක සයිස් එක තමයි ඒක වෙන්නේ. එතකොට මම එක රෝස් මලකට සමානෙන් රිබන් ඒ වගේ මේ කපාගත්ත පටි 15ක් ගන්නවා. එතකොට එක මලකට 15 ගානේ මට දැන් හදන්න තියෙන්නේ මල් 15ක බොකේ එකක්. ඔයාලට වීඩියෝ එකේ පේන විදිහට කපා ගන්න තමයි තියෙන්නේ. එතකොට දැන් මම මෙතන මල් 15ට පෙති 15 ගානේ රිබන් පටි එතකොට 225ක් කපාගෙන තියෙනවා. දැන් ඊට පස්සේ කරන් තියෙන්නේ එක පටියක් අරගෙන ඒක ත්‍රිකෝණයක් වෙන්න අන්න මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට නවන්න තියෙන්නේ. මම තව ඉස්සරහට ඔයාලට පැහැදිලිව ඒක පෙන්වන වීඩියෝ එකක් දාන්නම්. ওই විදිහට එතකොට අපි අර මේ රිබන් පටි 225ම නමා ගන්න ඕනි. මම දැන් ඔයාලට පැහැදිලිව පෙන්නන්නම් කොහොමද රිබන් එක නමාගන්නේ කියලා. ඔන්න විදිහට ත්‍රිකෝණෙට නමාගෙන ඊට පස්සේ ආයි ඒ එන කොන ආයි තව සැරයක් නමන්න තමයි තියෙන්නේ. එතකොට ගානට මේ පෙත්ත ලස්සනට හැදෙනවා. මේ තියෙන්නේ මම ඒ විදියට හදාගත්ත ඔක්කොම පෙති ටික. ඔය තියෙන්නේ මම ඒ විදියට හදාගත්ත මල් ටික. ඇත්තටම මට මේ මල් හදන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඔයාලට එහෙම ඕනි නම් කියන්න. මම මල් හදන වීඩියෝ එකක් මේ ඔයාලට දාන්නම් ඕනි අය කියන්න. මුලින් මං මේ මල් 15 ගානට ලස්සනට රිජ් ෆෝම් එකක් අරන් සෙට් කරගන්නවා. මං මල් ඔක්කොම සෙට් කරගත්තා. දැන් ඊට පස්සේ මේ මල් ටික හොඳට ලං වෙලා හිටින්න ඕන නිසා මම ඒක වටේට සෙලෝ ටේප් එකක් මේ ගහනවා. එතකොට හොඳට මල් ටික ඈත් වෙන්නේ නැතුව ලං වෙලා තදට හිටිනවා. මම හිතුවා මේ බොකේ එකේ රැපින් එක පින්ක් කලර් එකකින් කරන්න. ඉතින් මම තෝරගත්තා මේ ඔය වගේ මේ චුටි මල් තියෙන එකකුයි රෙඩ් කලර් වලින් කොටු තියෙන
රැපින් එකකුයි. එතකොට අර මලටත් මැච් වෙන නිසා. බලමු රැපින් කරගත්තට පස්සේ මල් බෝකේ එක කොහොමද තියෙන්නේ කියලා. හරි දැන් මල් බොකේ එක රැප් කරලා ඉවරයි. දැන් අන්තිම ස්ටෙප් එක විදියට කරන්න තියෙන්නේ රිබන් එකකින් බෝ එකක් දාන එක. ඉතින් ඒකත් දාගත්තට පස්සේ මගේ මල් බොකේ එකේ ඔක්කොම වැටි ඉවරයි.
thanks for watching my first vlog. මේ little creative journey එකේ part එකක් වුණාට thank you so much. අපි next video එකෙන් ආයෙමත් හම්බෙමු.